Hi guys, ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකක්. ඕගොල්ලෝ ගොඩ කාලයක් බලන් හිටපු වීඩියෝ එකක් ඔන්න මම ගේනවා. මේ මම මේ දැන් කඩේ යන ගමන් ඉන්නේ මේ මට මේ අත්තම කිව්වොත් වෙලාවක් නැහැ මේ වීඩියෝ කරන්න මේ පොඩ්ඩක් බිසි මේ දවස්වල කම්පැනි වැඩත් එක්ක. කොහොම හරි කමක් නැහැ මට දැන් මේ ෆ්‍රී හම්බෙච්ච වෙලාවේ මම දැන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක කරනවා. මේ ඉතින් අද මම කියන්න යන්නේ පෙන්න්න යනවා ඔගොලන්ට කොහොමද ඔගොලන්ට මැච් වෙන අවස් බිල්ලුම් එකක් හොයාගන්නේ ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙන රික්වයර්මන්ට්ස් මොනවාද මං අර කලින් වීඩියෝ එකේ කිව්වා ඒ කොමන්ට් එකම තමා සහ ඊට අමතරව සමහර අවස් බිල්ලුම් වල අර ඒවට ආවේනික වෙනම රික්වයර්මන්ට්ස් බලනවා ඒගොල්ලෝ. එතකොට ඒවා බලන විදිහත් මං කියලා දෙන්න මේ වීඩියෝ එකේ. අද නම් මාරම රස්නේ මේක නම් හොඳයි වලාකුලක් ගන්න හැබැයි මාරම රස්නේ සෙල්සියස් අංශක 33යි මම ඊයේ තිබ්බේ නම් දවල් අද නම් ඊට වඩා රස්නේ වගේ කවන්නේ කඩේ යන ගමන් ඉන්නේ හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට let's go DJ Beats look I'm on 3 Snoring up, I put it out. I fell out with a greedy cup. Like what the hell, I'm trying to sell, and it's still keep me up. Where my play at? I'm trying to get in touch. Hey, where my bitch at? I let her get a taste. Only time I kick my cup, I do it like Lil Wayne. I'm this, I'm in New York, disassociating. And I'm on this, trying to figure out negotiations. හරි ඉතින් අවුස් බිල් එකක් හොයන්න කලින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඔයා කවුද කියන එක අනිවාර්යෙන්ම. ඉතින් මම මෙතන අදහස් කරවා කවුද කියලා ඔයා කරන්න ආස දේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ඔටෝමොබයිල් සයිඩ් එකේද IT සයිඩ් එකකටද ආස එහෙම නැත්නම් නර්සින් සයිඩ් එකකද බිස්නස් මැනේජ්මන්ට් සයිඩ් එකකද ඒ වගේ සයිඩ් එකක් හොයාගන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද මම කවදාවත් කාටවත් රෙකමන්ඩ් කරන්නේ මේ කරන්න ආස නැති දේවල් කරන්න කියලා. තමන් ආස දේ කරන්න. මොකද නැත්නම් වෙන ක්‍රමයකට අවුස් බිල්ලුම් එකක් හොයාගෙන يعني ඔයගොල්ලෝ කැමති නැති අවුස් බිල්ලුම් එකක් තෝරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔයගොල්ලන්ට එක් කරගන්න බැරි වුණොත් හරි මගදී එපා වුණොත් හරි ඒ ආපු කාලේ අපරාධේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කැමති සයිඩ් එක ඔයගොල්ලෝ චූස් කරගන්න ඕනේ. ඒ චූස් කරගත්තට පස්සේ අර අවුස් බිල්ලුම් වල තියෙන මේන් රික්වයර්මන්ට්ස් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ ජර්මන් ලැන්ග්වේජ් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. at least B2 වෙනකන් තියෙන්න ඕනේ. C1 තියෙනවා නම් තවත් හොඳයි. ඔයගොල්ලන්ට chances තවත් වැඩි වෙනවා ලැන්ග්වේජ් එක හොඳ වෙන්න. ඊට පස්සේ තවත් අත්‍යවශ්‍ය දෙයක් තමයි ඔයගොල්ලන්ගේ CV එක. මත ප්‍රොෆෙෂනල් CV එකක් තියෙන්න ඕනේ. ඉතින් මෙතන මම ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ ජර්මන් ස්ටෑන්ඩඩ් CV එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔයගොල්ලෝ CV එක ගැන කොහොමද ඒක කරන්නේ කොහොමද මොකද්ද ජර්මන් ස්ටෑන්ඩඩ් කියන්නේ එහෙම කියලා දන්නේ නැත්නම් යමු මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් කොහොමද ජර්මන් CV එකක් ජර්මන් ස්ටෑන්ඩඩ් එකට හදන්නේ කොහොමද කියලා. just an example okay එහෙනම් let's go. මම එහෙනම් දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ජර්මන් ස්ටයිල් එකට CV එකක් හදන විදිය සිම්පල් විදිහට. මම මේ දැන් තිබ්බ කාලේ අරගෙන මේ ටග් ගාලා එකක් හැදුවා මේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේකේ මේ ඉන් ඩීටේල් ඔය දාලා තියෙන ඒවා එච්චර වැඩි හිතන්න එපා. මේ ඒක මම නිකන් දැම්මේ. දැන් ජර්මන් ස්ටෑන්ඩඩ් කිව්වහම ක්‍රම දෙක තුනක් තියෙනවා. මේක මම චූස් කරගත්ත පාත් එක. ඉතින් ලොකු දෙයක් නෑ. අංකයකටම CV එකක් හදද්දී මුලින්ම තියෙන්න ඕන දෙයක් තමයි ක්ලීන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක ගොඩේ ගොඩාක් ಜಾති දාලා ඒ කියන්නේ බලන එක්කෙනාට ඒක එපා වෙන්නේ නැති වෙන්න විදිහට ෆෝමැට් එක තියෙන්න ඕනේ. ඒක තමයි අංක එක. හුඟක් අය කරන වැරද්දක් තමයි සාමාන්‍යයෙන් තමන්ගේ මුළු හිස්ට්‍රී එකම CV එකට මේ ඉන්ක්ලූඩ් කරන්න දාන්න හදනවා. ඉතින් සමහරලාට CV එක පිට්ටු
තුන පැනලා එහෙම තියෙනවා. ඉතිං CV එකදී වැදගත් වෙන්නේ මේ තමන් කරපු හැමදේම දාන්න එක නෙමෙයි ඒ තමන් කරපු දේවල් වලින් හොඳම බෙස්ම ටික තෝරලා ඉන්ක්ලූඩ් කරන එක. ඉතින් ඒ ගැන හිතන්න මේ දැන් මෙතන මේ ෆෝමැට් එකේ මුලින්ම සාමාන්‍යයෙන් උඩින්ම එන්නේ මෙතෙන්ට තමන්ගේ පර්සනල් ඩීටේල්ස් ටික. ඉතින් මෙතන දැන් හිතිනේ නම මම නිකං ජර්මන් නමත් දැම්මා මේ ඔගොල්ලෝ ඇප්ලයි කරද්දිත් සාමාන්‍යයෙන් අවුස් පිල්ලුම්වලට නම් ඉංග්ලිෂ් වලින් ඇප්ලයි කරන්න බෑ. හුඟක් වෙලාට ජර්මන් අවුස් වලින් තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා ඔක්කොම ෆිල් කරලා තියෙන්නේ මේ ජර්මන් වලින්. මං ඉංග්ලිෂ් වලින් උද්දාර තියෙනවා සමහරවිට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා හිතනවා නම් එහෙමත් තියෙනවා. දැන් මෙතන මුලින්ම එන්නේ හෙඩ එකට උඩින් වෙනවා තමන්ගේ නම. මේ ඊට පස්සේ තමන්ගේ ඇඩ්‍රස් එක ඊමේල් එක ෆෝන් නම්බර් ඒ ටික එනවා. ඔගලන්ට ලින්කින් එක මොකක් හරි ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ලස්සන ඒකත් නීට් එකට හදපුව මෙතෙන්ට ඔන්න ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. නැත්නම් ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි මම නිකන් එක දැම්මේ. මොකද අපේ කම්පැනිත් අද කාලේ කියන්නේ ඉතින් ඇප්ලයි කරන හුඟක් අයගේ ලින්කින් ප්‍රොෆයිල් එකක් ඒගොල්ලෝ දාලා තියෙන ලින්ක් එකක් අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා ෆොටෝ එකක් ඕගොල්ලෝ ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජර්මනියේ හැමෝම වගේ කරන දෙයක් තමයි ඒගොල්ලොන්ගේ ක්ලීන් ෆොටෝ එකක් ඉන්ක්ලූඩ් කරන එක. මේක මම අනිවාර්යයි කියලා කියන්නේ. හැබැයි තිබ්බොත් ගොඩක් හොඳයි. හැබැයි ඒකත් ඩිපෙන්ඩ් වෙනවා මේ සමහර කම්පැනිස් වල ඒ ජොබ් පෝටල් එකට ගියාම ඔන්ලයින් වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා මේ ෆොටෝ එකක් අනිවාර්යද නැද්ද නැත්නම් ෆොටෝ දාන්න එපාද එහෙම එක්ස්ට්‍රා දාලා තියෙනවා සමහර ඒවා. සෝ මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ එහෙම ඇප්ලයි කරද්දී CV ඒ කියන්නේ ඒගොල්ලෝ ඉල්ලන දේවල් වලින් CV එක ගැන වෙනමම විස්තර දාලා තියෙනවා නම් ඒකේ තියෙනවා නම් මෙහෙම ෆොටෝ එකක් ඕනේ නැත්නම් ඕනේ නෑ කියලා තියෙනවා නම් දාන්න නැතුව ඉන්න. මේ ඕනේ කියලා කියනවා නම් දාන්න. ඒ ෆොටෝ එකත් හොඳ ක්ලීන් බ්ලැක් ඇන්ඩ් වයිට් නැතුව කලර් එකක් දැම්ම නම් ප්‍රශ්නයක් නෑ. බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ කියන්නේ ක්ලියර් නම් ඒත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාගේ එඩියුකේෂන් එක ඊළඟ අයිගන් එක වට දාන්න පුළුවන්. ඉතින් මෙතන එහෙම ලොකුවට බලන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඉස්කෝලේ මේ පොඩි ඉස්කෝලේ ඉඳන් ලොකු ඒ ලෙවල් එනකම් කරපු දේවල් වලට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඉතින් එතන මම මෙතන මං හුඟක් කලාට මං කියන්නේ මම චූස් කරපු දෙයක් තමයි උඩින්ම මන් දාන්නේ මේ අන්තිමටම මේ නවත්තපු මගේ එඩියුකේෂන් එක. ඊට පස්සේ පාස්ට් එක යටට ප්‍රසන්ට් එක උඩට එන්න ඒ විදිහට තමයි මේ ෆෝමැට් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ සෙක්ෂන් එකේ වට පුළුවන් වගේ එක්ස්පීරියන්ස් ගැන ඉන්ක්ලූඩ් කරන්න. අවුස්පිල්ලුම් වල එක්ස්පීරියන්ස් දාන්න එක ඉම්පෝර්ටන්ට්. මොකද එක්ස්පීරියන්ස් නැතුව අවුස්පිල්ලුම් වලට තෝරගන්නේ නැහැ. හුඟක්ලට එක්ස්පීරියන්ස් බලනවා. ඉතින් මෙතන ඕගොල්ලන්ට දැන් ඕගොල්ලොන්ගේ එක එක්ස්පීරියන්ස් ගොඩාක් තියෙනවා නම් ඒ ඔක්කොම දාන්න ඕනේ නැහැ. ඔයා ඒවා ඇප්ලයි කරන ෆීල්ඩ් එකට අදාළ ඒකට මැච් වෙන එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒක විතරක් ඉන්ක්ලූඩ් කරනවා. ඔයා කරපු ඔක්කොම දාන්න යන්න ඕනේ නැහැ. ඉතින් එක්ස්පීරියන්ස් වලට ඔයාගේ ඉන්ටර්න් කරපු ඒවා එක එක ඒවා දාන්න පුළුවන් ඔයා කරපු. එහෙම නැත්නම් ඔයා මොනවා හරි වර්ක කෙනෙක් විදියට කොහේ හරි වැඩ කරලා තියෙනවා නම් මිනි ජොබ් කරලා තියෙනවා නම් ඒ කියන්නේ ඒ ෆීල්ඩ් එකට අදාළ ඒවා ඔයාට ඒවත් මේකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් තව ඔයගොල්ලන්ට මොනවා හරි වගේ තියෙනවා නම් මේකට මැච් වෙන මොනවා හරි දාන්න ඒවත් ඔයාට ඉන්ක්ලූඩ් කරලා දාන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා දැන් මේවා ඉන්ක්ලූඩ් කරන ඒවා ප්‍රූෆ් කරන්න පුළුවන් මොනවා හරි දේවල් ඔයාගාව තියෙන්නත් ඕනේ. උදාහරණයක් විදිහට දැන් මෙතන এডুকেෂන් වල A levels O levels ඔයාව ඉන්ක්ලූඩ් කරනවා නම් ඔයා ඒ ඔයාගාව වෙනමම ඒ වගේ ඒවැ සහතික ඒ කියන්නේ ඉන්ටර්නේෂනල්
සීල් එක ගහලා තියෙන සර්ටිෆිකට්ස් ඊට පස්සේ මෙතන ඉන්ටර්න්ෂිප් කරා නම් ඒවා සර්ටිෆිකට්ස් මෙච්චර කාලයක් වැඩ කරා කියලා ඒ වගේ ප්‍රූෆ් කරන්න පුළුවන් සර්ටිෆිකට්ස් ඔයාගාව තියෙනවා. ඊට පස්සේ ඊළඟ සෙක්ෂන් එකේ තියෙනවා ස්කිල්ස්. ඉතින් ඒකට ඔයාට පුළුවන් ගෙනගෙන තියෙන ඔයාට කතා කරගන්න පුළුවන් ලැන්ග්වේජ් ටික දාන්න. ඊට පස්සේ ඊළඟ එකට මේ ඔයාට පුළුවන් hobbies and interests ටික දාන්න. ඒකට ඔයා කරන ඔක්කොම hobbies දාන්න යන්නත් එපා. සාමාන්‍යයෙන් ඔයා ඒ කරන ෆීල්ඩ් එකට මැච් වෙන දේවල් තියෙනවා නම් දාන්න. සහ මම ටිප් එකක් විතර දෙන්නම්. සාමාන්‍යයෙන් මම කරන house building එක හුඟක් වෙලාවට තියෙන්නේ ඩිසයින් පැත්තට බර house building එකක්. ඒ කියන්නේ අපි ගොඩක් handmade එකක ඩිසයින්ස් හදනවා. ඊට පස්සේ drawings තියෙනවා අපිට අඳින්න. එතකොට මම මෙතෙන්ට දැම්මේ හුඟක් වෙලාවට drawing ස්කෙචිංగ్ කරන්න ආසයි කියලා දැම්මා. ඊට පස්සේ මම handmade එක ස්කේල් මොඩල්ස් හදන්න කැමති කියලා දැම්මා. ඒව තමයි දැම්මේ. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ ආස ෆීල්ඩ් එකේ ඒවා ඇප්ලයි කරනවා නම් ඒ දේවල් ඉන්ක්ලූඩ් කරන්න අමතක කරන්න එපා. මේ ඒ අරෙන්න වෙන වෙන ඒවා බැඩ්මින්ටන් ගහන්න ආසයි, පීඩන්න ආසයි. ඕවා දැම්මට ඒ වැඩක් නැහැ නේ ෆීල්ඩ් එකට. ඉතින් ඒ අවශ්‍ය වෙන ෆීල්ඩ් උත් තියෙනවා. ඉතින් ඒ අදාළ ඒකට මැච් වෙන්න ඔයාගේ හොබිස් දාන්න කියලා මං කියනවා. තව මේ ඉන්ට්‍රෙස්ට් වලටත් ඔයාට දාන්න පුළුවන් සාමාන්‍ය සෙන්ටෙන්සස් එකක් දෙකක් විදිහට ඔයා මෙන්න මේ දේවල් වලට ඔයා ආසාව තියෙනවා. එයා මේ දේවල් ෆ්‍රී ටයිම් එකේදී කරන්න කැමති. අන්න ඒ වගේ එහෙම එක දාන්නත් පුළුවන්. මේක හොබීස්ම වෙන්න ඕනෙත් නැහැ. සෝ ඒක එහෙමයි. ඊට පස්සේ අන්තිමට එනවා ඩේට් එකයි ප්ලේස් එකයි ඩේට් එකයි දාන්න ඕනේ. මෙතන තව අත්සනකුත් එන්න ඕනේ. මේ මම ඒක දැම්මේ නෑ මෙතන. මේ වීඩියෝ එක බලන ගොඩක් අය ලංකාවේ ඉඳන් ඇප්ලයි කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් මෙතන තමන් ඉන්න තැන ශ්‍රී ලංකා කොළඹ හරි කොහේ හරි එහෙම දාලා අත්සන් කරන්න. ඉතින් ඔන්නෝම තමයි මේ සරලම විදිහකට CV එකක් හදන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සමහර විට මෙතන මට වඩා හොඳට CV ලියලා දන්න එහෙම අයත් ඉන්නවා ඇති. ඉතින් ඒගොල්ලෝගේ ටිප්ස් මොන හරි තියෙනවා නම් අනිත් අයට කියාගෙන යන්න. යටින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මගේ අතින් මොන හරි වැරද්දක් කියුණා නම් මාවත් කරෙක්ට් කරන්න කියලා කියනවා. ඉතින් මෙහෙම තමයි ඉතින් මම CV එක හැදුවේ. මේ ඉතින් මට මේක වැඩ කරා. මේ මම කොහොමත් ඇප්ලයි කරේ තැන් දෙකකට. ඒකත් මම ජර්මනි ඉඳන් ඇප්ලයි කරපු හින්දා මට ඉක්මනට ආවා මේ එන්න කියලා. ඉතින් ඒ හින්දා මට වැඩි කාලයක් ගියෙත් නැහැ. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර අය AI use කරලා හදනවා. මං ඉතින් කියන්නේ AI වැඩක් නැහැ කියලා. මොකද තමන් මෙකැනික මේ ඉන්ටර්විව් එකට ගියාමත් ඒ බලන අයට කොහොමද තේරෙනවා ඒක AIද නැද්ද කියලා. ඔයගොල්ලෝ කොච්චර හොඳට ඒක හැදුවත් ඒක කියන්නේ හොයාගන්න පුළුවන්. ඒ හින්දා තමන්ම ඕක පැයක් දෙකක් විතර මේ යන්නේ ඔක සාමාන්‍යයෙන් හොඳට හදන්න. ඉතින් ඒකට කම්මැලි වෙන්න එපා. තව කියන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ මේක හදද්දී ගොඩාක් විචුරන දාන්න යන්න එපා. ඒ කියන්නේ එක කොලම්ස් වඩ වල තියෙනවා එක ලස්සන දේවල්. ඊට පස්සේ පැටර්න්ස් වගු ගහලා නම්මන ඒව ගොඩාක් කරන්න යන්න එපා. හරිම සිම්පල් විදිහට කියන්නේ දැක්කහම කියවන්න ආස හිතන විදිහට ලියන්න. ගොඩාක් ලියන්න යන්නත් එපා. ඕගොල්ලන්ට ගොඩාක් ಜಾති ලියන්න තියෙනවා නම් ඒවෙන් හොඳම ටික විතරක් අරගෙන ලියන්න. අත්‍යවශ්‍යම ඉම්පෝර්ටන්ට්ම ඉන්ෆෝමේෂන් ටික විතරක් ලියන්න. මේ ඔක්කොම දාන්න යන්න එපා. තව පුළුවන් තරම් try කරන්න CV එකක් පිටුවත් පිටු එකමාරක් දෙකක් වගේ හරියන්න ලියන්න. පිටු දෙකට වඩා නම් ලියන්න යන්න එපා. පිටු දෙකට වඩා කොහොමරි අඩු කරගන්න බලන්න. ගැන එකක් හෝ එකමාරක් වගේ ඔන්න ප්‍රශ්නයක් නෑ. දැන් මේකත් මම මේ හොඳට මේ ලයින් ස්පේසිං එහෙම අරගෙන මම එහෙම හදපු හින්දා මේක
පිටු එකහමාරක් විතර වුණා. සෝ ඔයගලන්ට පුළුවන් ඕන්නම් මේ ස්පේසින් පට අඩු කරන්න මට නිකන් හිතුණා මේ ස්පේස් එක ලඟුණාම ටිකක් කියවන්න නිකන් අපහසුයි වගේ. ඒ කියන්නේ නිකන් ඡේද වගේ දින කොටත් කැමති නැහැ නේ කට්ටිය කියවන්න. සෝ ඉතින් මම පොඩ ස්පේස් දාලා ටිකව මොකද ඒ වුණාට මේක පොඩි. ඉතින් ඔහොම තමා CV එකක් ලියන්න. මගේ ෆෝමැට් එකත් මේ විදිහම තමා මේ පොඩි චුටි වෙනස්කම් ටිකක් තිබ්බ මං කරා. මේ කියන්නේ මම මෙතන කළු පාට නැතුව මගේ ෆොන්ට් එක මුළු ෆොන්ට් එකම මගේ නිල් පාටක් තිබ්බේ. සෝ පාටවල් ගොඩාක් දාන්න යන්න දෙපා. එක තනි පාටකින් ඔක්කොම තිබ්බනම් ඇති හොඳටම. හරි ඉතින් තව පොඩ්ඩ ඔයගලන්ට ටිකක් ලේසි වෙන්න මම මෙහෙම පොඩ්ඩක් වර්ඩ් එකේ මේ හැදුවා. CV එකේ මේන් තියෙන්න ඕන මේ පිළිවෙල. ඉතින් මෙතන උඩින් වාට පර්සනල් ඉන්ෆෝමේෂන්ස්, ඊළඟට එඩියුකේෂන් දාන්න පුළුවන්, ඊට පස්සේ ප්‍රැක්ටිකල් වර්ක් එක්ස්පීරියන්සස් දාන්න පුළුවන්, ඊට පස්සේ වගේ ස්කිල්ස් ඇන්ඩ් ඉන්ටරෙස්ට්. ඕක තමා බේසික්ම ස්ටෙප්ස් ටික ඔයාට CV එකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඉතින් මම ඉන්ඩීටේල්ස් අර කලින් කිව්වා CV එක හදන්න ඕනේ. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ගොඩක් හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. සෝ එහෙනම් මං විශ් කරන ඔයගලන්ට හොඳ CV එකක් ලියා ගන්න පුළුවන් වෙන්න කියලා. යමු එහෙනම් ඊළඟ වීඩියෝ එකට. හරි. ඉතින් ඒ විදිහට තමයි CV එක හදන්නේ. ඊට පස්සේ අපිට ඊළඟට අත්‍යවශ්‍ය කියන්නත් බෑ. හැබැයි ඒක තිබ්බොත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක්. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොටිවේෂනල් ලෙටර් එකක්. ඉතින් මොටිවේෂනල් ලෙටර් එකක් කිව්වහම සමහර කට්ටිය දන්නෙත් නෑ මොකද්ද හරියට මොටිවේෂනල් ලෙටර් කියන්නේ. මොටිවේෂනල් ලෙටර් කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඔයා කරන්න ආස ඩ්‍රීම් ජොබ් එක. එහෙම නැත්නම් මේ මොකක් හරි අපි කියමු ඔයාගේ යුනිවර්සිටි එකකට නැත්නම් මොකක් හරි ඔයා කරන්න ආස ෆීල්ඩ් එකට ඇප්ලයි කරද්දී ඔයා හොඳයි කියලා, ඒ කියන්නේ තමන් හොඳයි කියලා ඒ අයට පෙන්වන්න තියෙන ලෙටර් එකක්. ඒකේ ඔයා කරන්න ආස දේවල් කොහොමද මේ ෆීල්ඩ් එකට ආස වෙන්න හේතුව මොකක්ද වගේ බෑග්ග්‍රවුන්ඩ් එක, ඔයා ඉස්සරහට කරන්න ආස මොකක්ද, අන්නේ දේවල් මොටිවේෂනල් ලෙටර් එකට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ මොකක් හරි ස්පෙෂල් කැරියර් එකක් නැත්නම් ස්පෙෂල් ටාගට් එකක් මොකක් හරි කියන්නේ මොටිවේෂන් එකක් තියෙනවා නම් මොකක් හරි ඇයි මේ ජොබ් එකම කරන්න ආසයි වුණේ කියන එක එහෙම එකක් තියෙනවා නම් ඒකත් ඒකට දාන්න. ඒක එහෙමයි. ඊළඟට මට කියන්න ඕන දෙයක් තමයි මේ මම ඔයගලන්ට කියන්න යන මේ ස්ටෙප් ටික ඇත්තම කිව්වොත් මම පර්සනලි හොයාපු, කියන්නේ මම පර්සනල් එක්ස්පීරියන්ස් කරලා ඉන්ෆර්මේෂන්ස් තනියම හොයාගෙන කරපු දේවල් තමයි මම මේ ඔයගලන්ට කියන්නේ. සමහර විට මෙතන ඉන්න ඇති ඔල්රෙඩි හවුස් බිල්ඩින් කරන නැත්නම් හවුස් බිල්ඩින් කරලා ඉවර කට්ටිය, සක්සස් වෙච්ච කට්ටිය, ඒගොල්ලොන්ගේ වෙන ක්‍රම ඇති. ඉතින් මම කියන්නේ මම කරපු විදිහ. සෝ මම කියන එක හරිමයි කියලා මම 100% කියන්නේ. සමහර අය වෙන ක්‍රම වලටත් ඇවිල්ලා ඇති. ඉතින් මම වැරදි මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් දෙනවා නම් ඒක රිගස්සන්න කියලා කියනවා. ඉතින් ඕගලන්ට ඕගලන්ට පුළුවන් කැමති විදිහකට try කරන්න. හැබැයි එහෙමයි කියලා මම වැරදි කිව්වා මෙහෙම නෙමෙයි අර විදිය හරි විදිය එහෙම කියලා කියන්න කමක් නැහැ. මම ඉතින් කියන්නේ මම පර්සනලි කරපු විදිහ සහ එක්ස්පීරියන්ස් කරපු විදිහ තමයි මම ඔයගලන්ට කියන්නේ. ඒක එහෙමයි. ඊළඟට මට තව අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි මගේ කලින් හවුස් බිල්ඩින් වීඩියෝ එකේ ගොඩක් අය අහලා තිබ්බා මම දන්න මට කියන්නේ ට්‍රස්ට් කරන්න පුළුවන් ඒජන්සි එකක් තියෙනවද නැත්නම් කන්සල්ටින් කරන අය ඉන්නවද කියලා. ඇත්තම කිව්වොත් මම දන්නේ නැහැ. ඒක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ මම දැකලා තියෙනවා TikTok වල එක ඒවා කන්සල්ටින් කරනවා ඒජන්සි එකක් තියෙනවා. මෙහෙම මෙච්චර ගාණක් ඕනේ අපි හොස්පිටල් එකක් හොයලා දෙනවා. එහෙම කියලා ඇත්තම කිව්වොත් මම ඒ කියන්නේ කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද ඒගොල්ලෝ ඒවා කරන්නේ කියලා. හැබැයි මම පර්සනල් රෙකමන්ඩ් කරන්නේ හොඳට හොයලා බලලා ඔයගොල්ලන්ට ඒ පාත් එක යන්න ඕන නම් හොඳට හොයලා බලලා බලන්න. මොකද තමන්ට ටැලන්ට් එකක් නැත්නම් කොච්චර සල්ලි ගෙවුවත් එහෙම හවුස් බිල්ඩින් අරන් දෙනවා කියලා එහෙම කරන්න බෑ. නැත්නම් තමන්ට මොකක් හරි වැලියු එකක් තියෙන්න ඕන. නැත්නම් ඉතින් මේ කම්පැනි එකෙන් නිකන්
සල්ලි වලට එහෙම අරගෙන වැඩක් නැහැ. අනිත් එක මෙහි එහෙම ඒ වගේ දේවල් කරන්නත් අමාරුයි. සෝ ඔයගොල්ලෝ මොනවා හරි ඒජන්සි එකක් කරා හරි එහෙම කරනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මොකද ඒක රිස්කි වැඩි. ඕගොල්ලෝ මෙහි ආවට පස්සේ තනියම තමයි ගේම ගහන්න ඕනේ. කට්ටක් කන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් කන්සල්ටිං ඒජන්සි හරහා එන එක මම නම් එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි එහෙම කරලා ඇවිල්ලා සක්සස් වෙච්ච අයත් ඇති. ඉතින් එහෙම ඉන්න අයගෙන් ඔයගොල්ලන්ට ඉන්ෆර්මේෂන් ගන්නත් පුළුවන්. සෝ එහෙනම් මේ ටික තමයි මට කියන්න ඕනේ. එහෙනම් අපි යන් කොහොමද තමන්ගේ ෆීල්ඩ් එකට ගැලපෙන හවුස් බිල්ඩින් එකක් හොයාගන්නේ කියලා පොඩි ෂෝට් සමරි එකක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එහෙනම් අපි යන් වීඩියෝ කරා. හරි ඉතින් මම දැන් පෙන්වන්න යන්නම් හරි හවුස් බිල්ඩින් එකක්. ඒ කියන්නේ ඉන් ඩීටේල් හරියටම හොයාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ හවුස් බිල්ඩින් වේකන්සිස්. ඉතින් මෙතන ඉන්න ඇති හවුස් බිල්ඩින් ගැන කිසිම අයිඩියා එකක් නැති. හැබැයි ඒ කියන්නේ ජර්මන් ඉගෙනගෙනත් නැහැ. හැබැයි ඒ ලෙවල් එහෙම අවුට් වෙලා රටකට එන්න කැමති අයිඩියා එකක් නැතුව බලන් ඉන්න කට්ටිය. ඉතින් ඒ අයට ගොඩක් මේක වැදගත් වෙනවා. සහ මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ගමන් ඒ කියන්නේ ලැන්ග්වේජ් එක ඉගෙන ගත්ත හැබැයි හවුස් බිල්ඩින් වලින් තමන් ආස දේ කරන්න හොයාගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒගොල්ලන්ටත් මේක ගොඩක් හෙල්ප්ෆුල් වෙයි. ඉතින් මේක මේ මම පර්සනලි යූස් කරපු මෙතඩ් එක. ඉතින් ඔයගොල්ලන්ට මේක හෙල්ප්ෆුල් වෙයි. මම සාමාන්‍යයෙන් දන්නේ දෙයක් තියෙනවා නම් ඉතින් දන්න කෙනකින් අහගන්නවා. නැත්නම් මම කෙලින්ම chat gpt කරනවා. ඉතින් මෙතනත් ඉතින් ඔයගොල්ලන්ට chat gpt යූස් කරන්න පුළුවන්. නැත්නම් වෙන Gemini AI හරි මොනවා හරි ඔයගොල්ලන්ට AI search browser එකක් choose කරගන්න පුළුවන්. ඉතින් මේ මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලෝ කරන්න ආස ඒ සබ්ජෙක්ට් එක හරියටම ඒ කියන්නේ හවුස් බිල්ඩින් වල කියන නම. ඒ කියන්නේ ජර්මන් නම ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕනේ. ඉතින් මෙතන උදාහරණයක් විදිහට අපි ගමු IT සයිඩ් එක. නිකන් ඔයගොල්ලෝ ගහලා බලන්න what are the house building programs in IT site Germany කියලා ගහලා බලමු නිකන් එයිද කියලා. හරි මෙතන ඔන්න දීලා තියෙනවා එක හවුස් බිල්ඩින් එකක් ඒ සබ්ජෙක්ට් එකක්. ඒකේ නම Fach Informatik für Anwendungsentwicklung. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් නම් මම එච්චර හරියටම දන්නේ නැහැ. මොකක් හරි ඩෙවලොප්මන්ට් සයිඩ් එකක්. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට කියන්නේ බලා ගන්න පුළුවන් ඒකේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවල් මොනවද. ඊට පස්සේ ඒ බේසිකල් නොලෙජ් එක ඔයගොල්ලන්ට මේ chat gpt වලින් උත් හොයාගන්න පුළුවන්. හැබැයි අපිට මෙතන දැන් ඉම්පෝර්ටන්ට් වෙන්නේ මෙන්න මේ නම. මෙන්න මේ නම නැත්නම් මේ තව තියෙනවා IT සයිඩ් එකේ තියෙනවා informatic in system integration කියලා තියෙනවා. නැත්නම් තව තියෙනවා data and process analyst කියලා එකක් තියෙනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් options ටිකක්. ඉතින් මේක හොයාගත්තට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකක්ද ගන්න අපි යන් ගමුකෝ මේක නිකන් කොපි කරලා ඕගොල්ලෝ යන්න මේ අර මම මේ ලේසිම ක්‍රමේ මේ ඕගොල්ලෝ මගේ අර මේ channel එකට ගිහිල්ලා ඒකේ මම දාලා තියෙනවා මේ 17 වෙනි vlog එක මේ house building ගැන. ඒකේ මෙන්න මේ ad එක අයින් කරමු. මම description එකේ දාලා තියෙනවා ඕගොල්ලන්ට යට වෙබ්සයිට්ස් ටිකක්. මෙන්න මේ වෙබ්සයිට්ස් වලින් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ house building programs. ඉතින් මෙතන මම ලේසියෙන්ම ගිය එක තමයි මෙන්න මේ www.housebuilding.de කියන එක. ඉතින් මේකට ගිහිල්ලා මේකේ අර කොපි කරපු එක මේක මෙතෙන්ට ප්‍රේස් කරන්න. මේ වචනේ මේ විදිහට ප්‍රේස් කරන්න. ප්‍රේස් කරලා ඕගොල්ලන්ට මෙතෙන්ට ප්ලේස් එකක් දෙන්න පුළුවන්. ප්ලේස් එක දීලා සර්ච් කරන්න. එම සර්ච් කරාම මෙන්න දැන් ඕගොල්ලන්ට පෙන්නනවා. ගොඩාක් ඒවා පෙන්නනවා. ඉම්පෝර්ටන්ට් දේ තමයි
ඔගොල්ලෝ මේක බලද්දී හරියටම බලන්න අවුස් බිල්ලුම් එකක්ද නැත්නම් මේක මේ පර්මනන්ට් වර්ක් එකක්ද නැත්නම් ඩුවල් ස්ටඩීස් එකක්ද කියලා. දැන් මෙතන තියෙනවා ඩුවල් ස්ටුඩියම් කියලා. ඒක ඇවිල්ලා අර ඩුවල් යුනිවර්සිටි සිස්ටම් එකේ යන ප්‍රෝග්‍රෑම් එකක්. ඒක නෙමෙයි අවුස් බිල්ලුම් එක. මෙහෙම යනට ගියාම දැන් මෙතන තියෙනවා අවුස් බිල්ලුම් බැංක් එහෙම කියලා ගහලා තිනවා. මෙතන තව අවුස් බිල්ලුම් එහෙම තියෙනවා. ඉතින් මෙතන ගොඩක් අර ඒ සබ්ජෙක්ට් එකට අදාළ ඒවා ඔයාට පෙන්නනවා යට. ඉතින් ඔය එක ක්‍රමයක්. ඉතින් අපි ChatGPT එකකින් බලමු තව මොකක්ද අපිට වෙන එකක් දීලා බලමු. මේක දීලා බලමු මොකක්ද දෙන්නේ කියලා. අපි වෙන සයිට් එකකට යන්කෝ. මෙතන තිබ්බ තව එකක් තිබ්බ මෙන්න මේ arbeitsagentur.de ජර්මන් වලින් කියවුනේ. ඉතින් මේක ඇවිල්ලා මේ ගවර්න්මන්ට් සයිට් එකක්. මේක පොඩ්ඩක් ට්‍රස්ට්වර්දි අර තර්ඩ් පාර්ටි එකට වඩා. මෙතන ඔයගොල්ලන්ට මෙනු එකට ගිහිල්ලා මෙන්න මේ ජොබ්ස් වූ කියන එකට යන්න. ගිහිල්ලා ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ සර්ච් කරන්න ඕනේ අවුස් බිල්ලුම් කියලා. මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා ඩුවල් ස්ටුඩියම් කියලා එකකුයි අවුස් බිල්ලුම් කියලා දෙකක්. ඩුවල් ස්ටුඩියම් කියන්නේ යුනිවර්සිටි එකක ඔයා ඩිග්‍රී කරන ගමන් කරන්න තියෙන ඒ කියන්නේ වර්ක් කරන්න තියෙනවා කම්පැනි එක. ඒක තමයි ඩුවල් ස්ටුඩියම් කියන්නේ. ඉතින් අවුස් බිල්ලුම් කියන්නේ ඒ දෙකම එකක් නෙමෙයි. අවුස් බිල්ලුම් කියන්නේ අපි අර වෙනම ස්කූල් එකකට තමයි අපි තියරි ඉගෙන ගන්න යන්නේ. ඒකත් යුනිවර්සිටි වගේම තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස්. ඒකේ ප්‍රැක්ටිකල් ගොඩක් ඉගෙන ගන්නවා. හැබැයි ඒක ඩිග්‍රී එකක් නෙමෙයි. ඉතින් ඒක තමයි වෙනස. ඩුවල් ස්ටුඩියම් එකේ ඩිග්‍රී එකක් කරනවා. ඊට පස්සේ කම්පැනි වර්ක් කරනවා. අවුස් බිල්ලුම් එකේ අපි ට්‍රේනින් ස්කූල් එකක ඉගෙන ගන්නවා. ඊට පස්සේ කම්පැනි වර්ක් කරනවා. ඔය දෙක තමයි වෙනස තියෙන්නේ. ඉතින් මම හරිය ලොකු දෙයක් දන්නේ ඩුවල් ස්ටුඩියම් ගැන. හැබැයි මම දන්නවා ඒක සාමාන්‍යයෙන් අවුස් බිල්ලුම් එකකට වඩා අමාරුයි කියලා. මොකද ඔයාට ගොඩක් ඉගෙන ගන්න, ඒ කියන්නේ ලර්න් කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඔයාට ෆ්‍රී ටයිම් එක ගොඩක්ම අඩුයි. ඉතින් ගොඩක් අය කියලා තියෙන එක අමාරුයි කියලා. ඉතින් මට හරියටම කියන්න බෑ කොහොමද කියලා. හරි, දැන් මෙතෙන්ට අපි අර කොපි කරගත්ත එක මෙතෙන්ට සර්ච් කරලා මෙතන ඕනනම් අපිට දෙන්න පුළුවන් ප්ලේස් එකක් කොහේ හරි ස්ටුට්ගාට් හරි කොහේ හරි මියුනිච් හරි ඒක දෙන්න ඕනෙමයි කියලා නේ. ඉතින් මෙතන ගිහලා සර්ච් කරාට පස්සේ ඔන්න අපි අර සර්ච් කරපු එක හරියටම අපිට පෙන්නනවා. දැන් අර අපි කලින් බලපු එකේ එහෙම හරියටම පෙන්වන්නේ නැහැ. ඒකට ළඟින් යන ඒවා තමයි පෙන්වන්නේ. ඉතින් මෙතෙන්ට ගියොත් ඔයාට හරියටම මේ ගැන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන දැන් සමහර වෙලාවෙ මෙතන ප්‍රයිස් එක ගහලා තිනවාට හම්බෙන්නේ කීයක්ද එහෙම කියලා. ඉතින් දැන් මේවට ගිහිල්ලා හොඳට බලන්න කියලා මේ මොකද සමහර ඒවා තියෙනවා මේ අවුස් බිල්ලුම් නොවන අර අනිත් එක ඒවා. ඉතින් ඒවා නැතුව අර මෙන්න එහෙම අවුස් බිල්ලුම් කියලා ගහලා තියෙන ඒවා තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මෙතන තව දෙයක් තමයි දැන් මේක ජර්මන් වලින් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. ඕගොල්ලන්ට පුළුවන් මේක මේ ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න. දැන් මෙහෙම ගියාම ඉතින් ඔයාට ඊට පස්සේ ඉංග්‍රීසි වලින් තමයි පෙන්වන්නේ. හරි, ඔය ටික ඒ විදිහට තමයි. ඉතින් දැන් මේ ඇප්‍රෙන්ටිස්ෂිප් කියන්නේ මේ අවුස් බිල්ලුම් වලටම තමයි. ඉතින් අපි නිකන් ගිහිල්ලා බලමුකෝ. දැන් ඉතින් මේකට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් තියෙන ඔක්කොම විස්තර ටික. දැන් මෙතන මේක ආයි ජර්මන් වලින් පෙන්නනවා. හරි, දැන් මෙතන සමහර ඒවා දැන් මෙතන ගහලා තිනවා. ඔයාට ස්කූල් ලිවිං සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනේ. යුනිවර්සිටි එන්ට්‍රන්ස් ක්වොලිෆිකේෂන්ස් බලනවා මේ අවුස් බිල්ලුම් එකට. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මේ සමහර ඒවට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න ක්වොලිෆිකේෂන්ස් මදියවත් ඇති. ඉතින් ඒවා ගැනත් පොඩ්ඩක් අවබෝධයෙන් හොයලා බලන්න. ඔය ටික එහෙමයි. ඊට අමතරව දැන් ඕගොල්ලන්ට මේක නිකන් ඉන්ටරෙස්ට් වගේ නම් ඕගොල්ලන්ට කෙලින්ම මේ මෙන්න මේ කම්පැනි එකේ වෙබ්සයිට් එකට ඩිරෙක්ට් ගිහිල්ලා ඕගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ ජොබ් පෝටල් එකට ගිහිල්ලා කෙලින්ම බලා ගන්නත් පුළුවන්. මේ ඉතින් මෙතන දැන් ඔය යටට ගියාම දැන් තව පෙන්නනවා එක එක අවුස් බිල්ලුම් ප්‍රෝග්‍රෑම්ස්.
ඉතින් ඒව බලාගන්නත් පුළුවන්. asubi.de බලමු ඒකටත් ගිහිල්ලා. ඒකත් හොඳ සයිට් එකක්. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා අපි වෙන මොකක් හරි අපි Ausbildung එකක් බලමුකෝ. Ausbildung in nursing field. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. හරි. මෙන්න නර්සිං වලට තියෙන Ausbildung වලට කියන සබ්ජෙක්ට්ස් Frau Pflegemann ඊට පස්සේ තියෙනවා Pflege Fach Assistance. ඒ කියන්නේ මේ Pflege කියන්නේ caring care මොකක්ද කියන්නේ care නේ. ඔව්. caregiver කෙනෙක් විදිහට work කරන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ඔයාට නර්සිං සයිඩ් එකේ තියෙන ජොබ්ස් කිහිපයක්ම. ඉතින් දැන් මෙහෙම එකක් කියන්නත් ඕනේ. දැන් ඕගොල්ලන්ට මේ අදාළ සබ්ජෙක්ට් එකේ කියන්නේ සමහර ඒවා ඕගොල්ලන්ට පෙන්වන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වෙලාවට ඒ කියන්නේ අප්සෙට් වෙන්න එපා. ඕගොල්ලෝ වෙන ක්‍රමයකට ඒවා හොයාගන්න නම් ඒවට කියන නම් අපි බලමු. හරි. මෙතන දැන් තියෙනවා මේ ට්‍රේනින් මේ කියන්නේ Ausbildung වලට ගන්න එක කම්පැනිස්. ඉතින් ඕගොල්ලන්ට මෙහෙම ගිහිල්ලා මේ Ausbildung ගැන විස්තර බලා ගන්න පුළුවන්. ඉංග්‍රීසි වලට හරවගමු. හරි. ඉතින් මේකේ පෙන්නන ඉතින් ඔයාට කරන්න තියෙන දේවල් Ausbildung එකේ අවුරුදු 2ද 3ද කරන්න තියෙන දේවල් පෙන්නනවා. ඊට පස්සේ මෙතන ස්පෙෂලි දාලා තියෙනවා ඔයගොල්ලන්ට මිනිමම් තියෙන ඕනේ ඒජ් එක. ඊට පස්සේ සැලරි ඉන්ෆර්මේෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆ්ලේගේ වලට එන Ausbildung කරන්න එන අයගේ සැලරි එකත් සාමාන්‍යයෙන් හොඳයි. අනිත් ඒවාට කම්පෙයාර් කරලා බලද්දි ඊට පස්සේ තව ඊටට ගියාම මෙතන තියෙනවා ඇප්ලයි කරන්න පුළුවන් තව ඉන්ෆර්මේෂන්ස් ලොකේෂන්ස් ඒවා ඔක්කොම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මේවා ඉන් ඩීටේල් මේක ඇතුළට යන්නේ නැහැ. මොකද මම මේ YouTube channel එකක් කරන හින්දා මේක මේ මම ප්‍රොමෝෂන්ස් කරන්න එහෙම මොකොත් නෙමෙයි. ඔයගොල්ලන්ට සරලව කියලා දෙන වීඩියෝ එකක් නේ. ඉතින් මේ තව තියෙනවා ඔයගොල්ලන්ට කියන්නේ දැන් මේ තියෙන කම්පැනිස් වල නම් එක එක ඔයගොල්ලන්ට මේවට ගිහිල්ලා ඒවැය තියෙන ජොබ් වලට ජොබ් පෝටල් එකට ගිහිල්ලා කෙලින්ම ඩිරෙක්ට් ඔයාගෙන් ඉල්ලන ක්වොලිෆිකේෂන්ස් එහෙම බලා ගන්නත් පුළුවන්. සෝ ඒ ගැන අවධානයෙන් ඉන්න ඔයගොල්ලන්ට ටයිම් තියෙනවා නම් ඒ කියන්නේ අවුරුදු 2ක් විතර ටයිම් තියෙනවා නම් කලින්ම බලලා ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා බලලා ඒ ටික දැන් ඉඳන්ම හදාගන්න බලන්න ඒ අවුරුදු 2 කව වෙද්දි. ඉතින් අර කලින් කිව්වා වගේ ජර්මන් ඉතින් අනිවාර්යයි. ඉතින් ඒ වගේ එකක් තමයි තව මොනවාද ඔයගොල්ලන්ට කියන්න අමතකුනේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. මේ මම දාන්නම් ඔටෝමොබයිල් පැත්තත් අපි නිකන් බලමු. අනිවාර්යෙන් කාෆ්සෙට් මෙකට්‍රොනිකා කියන එක නම් අනිවාර්යෙන් ඉන්න ඕනේ. හරි මේ තියෙන එක කාෆ්සෙට් කියන්නේ ක්‍රාෆ්ට් ෆාසොයික් මෙකට්‍රොනික්. ඉතින් මේක තමයි ජර්මනියේ ඔටෝමොබයිල් සයිඩ් එකේ කොල්ලෝ කෙල්ලෝ වැඩියෙන්ම කරන කියන්නේ කෙල්ලොන්ට වඩා කොල්ලෝ වැඩියෙන්ම කරන ජොබ් මේ Ausbildung එක. මෙහි ගොඩාක් මේවා තියෙනවා. හැබැයි මේකට තරඟකාරීත්වෙත් වැඩි. ඉතින් මේ ඉතින් තව තියෙනවා ඔටෝමොබයිල් සයිඩ් එකේ තියෙන එක එක ජොබ් වේකන්සිස් එක එක සබ්ජෙක්ට්ස් වල නම්. ඉතින් අපි නිකන් බලමු මේකක් කොපි කරලා. අපි යමු කලින් ගේකෙන් යම්. අනේ මෙතෙන්ට ගියා ජොබ් සූෆර් ගියා. මෙතෙන්ට ගිහලා Ausbildung එක දුන්නා. මෙතෙන්ට ගිහිල්ලා මේක පේස්ට් කරා. හරි මෙතන පේන්නන ගොඩක් ගියා. ඉතින් මෙතන තියෙනවා MAN ට්‍රක්ස් තියෙනවා මේ මන් දන්න කම්පැනියක්.
මේක දැන් යටට ගියාම බෙන්ස් එකේ ඒවා පෙන්නනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ අර සර්ච් කරන පැත්ත අනුවත් ඒක ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් ස්ටුට්ගාඩ් මියුනිච් වගේ පැතිවල ගොඩාක් වෙලාට ඔටෝමොබයිල් සයිඩ් එකේ හවුස් බිල්ඩින් ගොඩාක් හොයාගන්න පුළුවන්. මොකද මේ ස්ටුට්ගාඩ් වල බෙන්ස් එකයි පෝෂ් එකේ හෙඩ් බ්‍රාන්චස් තියෙන හින්දා ඊට පස්සේ මියුනිච් වල තියෙනවා BMW එකයි තව ඒවා තියෙනවා. ඉතින් අර ඒ වගේ ඒ අදාළ පැතිවලට මැච් වෙන්න මේ හවුස් බිල්ඩින් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එයාබස් වගේ එහෙම හැම්බර්ග් පැත්තේ මියුනිච් වලයි බලා ගන්න පුළුවන්. නැව් වගේ පැත්තෙන් යනවා නම් ඒවටත් හැම්බර්ග් පැත්තේ තියෙනවා. ඉතින් ඔහොම තමයි. ඉතින් මං හිතන ඔයගොල්ලන්ට මේ ගොඩක් ප්‍රශ්න විසඳෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට ටිප්ස් විදිහට හරි නැත්නම් හෙල්ප්ෆුල් වෙන්න දේවල් කියනවා නම් මට කියන්න පුළුවන් මෙච්චරයි. අනිවාර්යෙන්ම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට හදාගන්න. මොකද ගොඩක් අය මන් දකිනවා මේ වීඩියෝස් කියන්නේ මේ මොනවද කමෙන්ට් දාලා තිනවා මට මේක කරන්න පුළුවන්ද, මට මේවා තියෙනවා මේවා කරන්න පුළුවන්ද එහෙම කියලා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක කතා කරද්දී වුණත් මට නිකන් තේරෙන්නේ මේගොල්ලෝ ගොඩක් වෙලාට කොහොම හරි මෙහෙට එන්න තමයි try කරන්නේ. හැබැයි අමාරුම දේ මෙහෙට එන එක නෙමෙයි, මෙහෙට ඇවිල්ලා සර්වයිව් වෙන එක. මොකද ඔයගොල්ලෝ ඇවිල්ලා මේ හරියට කරගන්න බැරිනොත් එහෙම ඔයාවට නවත්තන්න වෙනවා හවුස් බිල්ඩින් එක. ඊට පස්සේ ලංකාවට යන්න තමයි වෙන්නේ. ඉතින් එහෙම නොවෙන්න ඕගොල්ලොන්ට අනිවාර්යෙන්ම හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕගොල්ලෝ හදාගන්න. සාමාන්‍යයෙන් දැන් මෙතන මේ වීඩියෝ එක බලන අය ඇති ඒ ලෙවල් මේ පාර ලියලා ඉවර වෙලා පාස් වෙච්ච අය, හරියට අයිඩියා එකක් නැතුව ඉන්න අය ඉන්නවා ඇති. නැත්නම් ඔල්රෙඩි අවුරුදු 21 22 වගේ ඉන්න කට්ටිය ඉන්නවා ඇති. ඉතින් ටාගට් එක තියන්න දැන් මම පර්සනලි කියන්නේ අවුරුදු 24 වෙනකන් ඕගොල්ලන්ට ටයිම් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 30 වෙනකන් මේවට ඇප්ලයි කරන්න පුළුවන් හවුස් බිල්ඩින් වලට. හැබැයි කම්පැනිස් වලින් හුඟක් වෙලාවට හොයන්නේ තරුණ අය. මොකද ඒගොල්ලෝ ඔයාට අවුරුදු 2ක 3ක ට්‍රේනින් එකක් දීලා ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ කම්පැනි වැඩ කරයි කියලා. ඉතින් තරුණ අයව තමයි ඒගොල්ලෝ ගොඩක් බලන්නේ. ඉතින් අඩුම ඕගොල්ලන්ට අවුරුදු වයස 17ක් 18ක් වගේ තියෙන්න ඕනේ. උපරිම මම කියන්නේ සේෆ් කියලා කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන් හොඳම ඔය කියන්නේ උපරිම ඒජ් එක අවුරුදු 24 25ත් මට එච්චර කියන්න බෑ. හැබැයි 24 වෙනකම් සේෆ් කියලා කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට කියන්නේ තාම එහෙම ප්ලෑන් එකක් ලොකුට ගහලා නැත්නම් ඕගොල්ලෝ නිකන් හිතා ගන්න අවුරුදු දෙකක් ඕගොල්ලන්ට කල් තියෙනවා. ඒ අවුරුදු දෙක ඇතුළතදී ඕගොල්ලෝ කොහොම හරි ලැන්ග්වේජ් එක B2 වෙනකම් කරගන්න. මේ ඊට පස්සේ ඊට පැරලල් ඔයාගේ ඉන්ටර්න් කරගන්න අඩුම මාස 6ක් සමහර ඒවා මේ කියන්නේ දැන් මේ වගේ සයිට්ස් වලට ගිහලා හොඳට කියවලා බලන්න. සමහර ඒවා ඒගොල්ලෝ මේ ඉන්ටර්න්ෂිප් ඉල්ලනවා මිනිමම් 1 years 2 years වගේ ඒවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හරි අවබෝධයක් තියෙන්න ඕනේ ඔයගොල්ලෝ ඇප්ලයි කරන මේ ෆීල්ඩ් එක ගැන. ඉතින් ඒ දේවල් එහෙමයි. ඉතින් ඊට පස්සේ ලං වෙනකොට ඔයගොල්ලෝ ඔයාගේ CV එක හොඳට ක්ලීන් එකට එකක් ලස්සනට එකක් හදාගන්න. ඊට පස්සේ මොනවද මොටිවේෂනල් ලෙටර් එකක් හදාගන්න. ඊට පස්සේ තව ඒ වගේ ඉතින් ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පෙන්නන්න ඔය කියන්නේ ඔයා ඇප්ලයි කරාම ඒ කම්පැනි හෝ ඒ කෙනා ඔයාගේ CV එක බලද්දි මෙයාව නම් ගන්න ඕනේ කියන ෆීලින් එක ඒගොල්ලන්ට එන්න ඕනේ. උදාහරණයක් කියද්දි දැන් මම නම් ජර්මන් වලට ආවේ මුලින්ම ඩිග්‍රී එකක් කරන්න යුනිවර්සිටි එකට තමයි මම ආවේ. ඒ ඇවිල්ලා මේ කරගෙන යද්දි තමයි මට තේරුණේ මම ආස ෆීල්ඩ් එක මේක නෙමෙයි වෙන පැත්තක්. ඉතින් ඒක මම කරන්න හදද්දී ඒකේ ඩිග්‍රීස් තිබ්බේ නැහැ. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තිබ්බේ නැහැ. ඒකේ තිබ්බේ හවුස් බිල්ඩින් ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් එහෙම තමයි මම හවුස් බිල්ඩින් වලට ආවේ. ඉතින් එහෙම එද්දිත් මම ඇප්ලයි කරෙත් තැන් දෙකකට වගේ ඇප්ලයි කරලා ඒ පළවෙනි එකකින්ම මට මේ ආවා සිලෙක්ට් වෙන්න. ඉතින් මගේ CV එක කියන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳ තිබ්බ හින්දා මගේ ටැලන්ට් එක මම පෙන්නුවා. මගේ මාක්ස් තිබ්බා හොඳට. ඉතින් ඒ දේවල් හින්දා තමයි මට ඉක්මනට ජොබ් එක හම්බුනේ.
ඉතිං ඔයාලගේත් ඒ වගේ හොඳ ස්ටේබල් CV එකක් තියෙනවා නම් හොඳ බැක්ග්‍රවුන්් එකක් එක්ක කිසි බයක් වෙන්න දෙන්න අර තියෙන එකම ප්‍රශ්නය ඔයගොල්ලන්ට අර ලංකාවේ ඉඳන් ඇප්ලයි කරන හින්දා හැබැයි එහෙමයි කියලා මේ අවුස්පිල්ලුම් වලට සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඔයගොල්ලන්ට හොඳ කියන්නේ හොඳට ලැන්ග්වේජ් එක තියෙනවා නම් B2 නැත්නම් C1 C2 වගේ හොඳ ලෙවල් එකක තියෙනවා නම් එතකොට ඔයාගේ ඉන්ටර්න් උත් අවුරුද්දක වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔය කරන්න ආස ෆීල්ඩ් එක. එතකොට තව වගේ O level A level certificate හොඳ ඒවත් මාක්ස් තියෙනවා නම් තව ඊට අමතරව වගේ මොන හරි අමතර සුදුසුකම් මොන හරි හොඳ ඒවා තියෙනවා නම් ඒගොල්ලෝ ආව දැක්කහම අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒ කම්පැනිස් ඕගොල්ලන්ට උදව් කරනවා. මේ දැන් මේක මම නිකන් මේ කියනවා නෙමෙයි. දැන් මමත් පර්සනලි හවුස් බිල්ඩින් කරද්දී ෆස්ට් සෙමස්ටර් එකේ මට ලොකු ප්‍රශ්නයක් ආවා. ලැන්ග්වේජ් එක මම B2 වෙනකන් ඉගෙන ගත්තත් අර ඒ අදාළ සබ්ජෙක්ට් එකේ මේ වචන අලුත් වචන එද්දි මට මෙලෝදියක් තේරුන්නේ නැහැ. ඉතින් ලොකු ප්‍රශ්නයක් ආවා. ඉතින් කම්පැනි ඒ සර්ලට මම කියලා ඉතින් ඒගොල්ලොත් මට ගොඩක් වෙලාට උදව් කරා. ඒ සොලියුෂන්ස් එක ඒවා හොයලා දුන්නා. ඉතින් මම ඒගොල්ලෝ හොයලා දුන්න සොලියුෂන්ස් එක්ක මම ඒ දේවල් කළා කොහොම හරි ගොඩ ගියා කියන්න පුළුවන්. මේ මොකද දැන් මම 3rd year එකේ මම හරිම රිලැක්ස් එකේ ඉන්නේ. ඉතින් මගේ මාක්ස් උත් ගොඩක් හොඳ වුණා. ඉතින් ඒ වගේ එක ප්‍රශ්න ආවා. තව ඇකොමඩේෂන්ස් ප්‍රශ්න ආවා. ඉතින් මේ හැමදේම කම්පැනියෙන් මට උදව් කරා ඒවා හොයලා දෙන්න. ඉතින් අර ඒ වගේ ඕගොල්ලන්ට සමහර ප්‍රශ්න එන්න පුළුවන්. ඔය වීසා ඉෂුව කරන්න ඉති ප්‍රශ්න. එතකොට ඒ වගේ දේවල් තියෙද්දි කම්පැනිස් වල ඒගොල්ලොත් එක කතා කරලා ඔයාට පුළුවන් ඒවට සොලියුෂන්ස් හොයාගන්න. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මම කියන්නේ ඕගොල්ලෝ හොඳ ඕගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට හදාගන්න. නිකන් ආවට ගියාට උඩින් පල්ලෙන් නෙමෙයි හොඳට තියෙන්න ඕනේ. ඒක මේ හවුස් බිල්ඩින් කියලා අර දැන් යුනිවර්සිටි වලට වඩා හවුස් බිල්ඩින් එක ලේසි කියලා එහෙම හිතන්න එපා. දෙකම එක වගේ තමයි. ඉතින් මොකද මේකේ හවුස් බිල්ඩින් එක කරලා එළියට එද්දී ඩිග්‍රී එකක් කරලා එළියට එනවට වඩා ලොකු ප්‍රෝග්‍රස් එකක ඉන්නේ හවුස් බිල්ඩින් එකක් කරලා එළියට එද්දී. හොඳ ස්ටේබල් මේ වෙලා එන්නේ එළියට. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඒවා ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තන්නම්. මේක ටිකක් වැඩියෙන් දික් වුණා. මම ඔයගොල්ලන්ට විශ් කරනවා ඉතින් ඉක්මනට හොඳ හවුස් බිල්ඩින් එකක් හම්බෙන්න කියලා. ඔයගොල්ලෝ මිනිමම් ඒ කියන්නේ ඇප්ලයි කරද්දී දැන් හුඟක් ඒවා සැප්තැම්බර් වල දැන් අපි දැක්කා. මේවා ඇප්ලයි කරද්දී හුඟක් ඒවා දෙසැම්බර් නෙමෙයි සැප්තැම්බර් වල තමයි ගොඩක් වෙලාට කෝල් කරන්නේ හවුස් බිල්ඩින් වලට. ඉතින් ඔයා මිනිමම් ඔයා තියාගන්න මාස 4ත් 6ත් අතර කාලයක් මේ ඇප්ලයි කරන්න පටන් ගන්න. කියන්නේ සැප්තැම්බර් වල නම් කෝල් කරන්නේ ඊට මාස 4කට 5කට කලින් අනිවාර්යෙන් පටන් ගන්න හවුස් බිල්ඩින් වලට ඇප්ලයි කරන්න. එකකට දෙකකට නෙමෙයි 100ක් තියෙනවා නම් ඒ 100ටම ඇප්ලයි කරන්න. සමහරලාට මේ වෙබ්සයිට් වලින් ඔයාට මේ හම්බෙන්නෙත් නැති වෙන්න පුළුවන් සමහර කම්පැනිස්. ඉතින් එහෙම වුණාම වෙන සයිට් වලින් ගිහිල්ලා හරි ඒ ලින්ක් හොයාගන්න. ඔයගොල්ලන්ට ඩිරෙක්ට් ChatGPT එකකින් අහලත් ලින්ක් හොයාගන්න පුළුවන් හවුස් බිල්ඩින් වලට. ඉතින් ඒ වගේ එක ක්‍රම වලින් එක ප්ලේසස් ගැන හොයලා ඒවා මේ බලලා වාට ඒ කොඩිෆිකේෂන්ස් තියෙනවා නම් කෙලින්ම ඇප්ලයි කරන්න. අනිවාර්යෙන්ම හොඳයි නම් වැලිඩ් නම් වර්දි නම් ගන්න අනිවාර්යෙන් ඔයාට ඔයාව සිලෙක්ට් වෙනවා. ඉතින් ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. මං අඳුරන යාළුවෝ ඉන්නවා ඒජන්සි මුකුත් නැතුව ආපු අය. ඉතින් ඒජන්සි හරහා එන එහෙමත් ඇති. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ වැඩිය. මොකද ඒක රිස්කි හින්දා සමහර අය ස්කෑම් වෙනවත් එක්ක. ඉතින් හැම මේ ඒජන්සියක්ම එහෙමත් නැහැ. ඉතින් අපිට කියන්න බෑනේ හරියට මොකද්ද හොඳ මොකද්ද නරක කියලා. ඉතින් ඒවා ඕගොල්ලන්ට බාරයි. එහෙනම් ඉතින් all the best. ඕගොල්ලොන්ගේ ප්‍රශ්න විසඳන්න ඇති කියලා මම හිතනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න. මගේ මොන හරි වැරදි මොන හරි කිව්වනම් ඒවත් කරෙක්ට් කරන්න. එහෙනම් thank you so much. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තන්න. එහෙනම් all the best. එහෙනම් good luck.